හරි. පළවෙනි ප්‍රශ්නේ. මිල්බෝම් හදා කියනවා සීල් කරනවා. මිල්බෝම් හදා සීල් කරනවා. ලබේරල් පුතිදා එක ලේබල් අලවනවා. ලබේරල් පුතිදා ලේබල් අලවනවා. පුල්ලිය හදා කියන වර්ග කරනවාට. පුල්ලිය හදා වර්ග කරනවා. සමාන පද තමයි කුප්පියල් හදා. කුප්පියල් හදා ඊට පස්සේ සොන්පියල් හදා. සොන්පියල් හදා. කුන්රි හදා කුන්රි හදා. සමාන පද පුල්ලිය හදා ගන්න පෙට්ටි වර්ගීකරණය කරන පෙට්ටි වගේ දේවල් වර්ගීකරන. ඊට පස්සේ කුප්පියල් හදා ගන්නවා ආයත වර්ගීකරණ කරන. ඊට පස්සේ කුන්රි හදා කසල වර්ගීකරණය කරන. හතරවෙනි එක පෝජන් හදා පාර්සා කරනවා. පාර්සා කරනවා. උත්තරය එන්නේ 3. වර්ගීකරණ කරනවා. මේ බලන්න. මේ කුඩා ඒවා විශාල ඒවා වෙන වෙන වර්ගීකරණ කරනවා. දෙවෙනි පින්තූරේ මේ මොකද්ද මේ තියෙන්නේ? පළවෙනි එක පෝජන් කිජන්සෝ. ඒ කියන්නේ අසුරුම් කරන ප්‍රමිති වාර්තාව. පාර්සා කරන ප්‍රමිති වාර්තාව. වංචුංචේ වටේ ආවරණය කරන කුෂන් ආවරණය. වංචුංජය එක තමයි මේ තියෙන්නේ. වංචුංජය කියන්නේ භාණ්ඩයක් ආරක්ෂිත රැගෙන යනකොට හානි වෙන්නේ නැති ලෙසට අර වටේට කුෂන් ආවරණය වගේ මේ ඒක මේ ආවරණය කරන එක තමයි ඒක. ඒකේ හානි ඕනේ ආකාරයට ගන්න එක. හානි වෙන්නේ නැති නිසා වංචුංජය පාවිච්චි කරන්නේ. පංචොංජි. පංචොංජි ගන්නවා ඒකේ යකඩ ද්‍රව්‍යයන් මලකඩ කණ එක වළක්වන්න තමයි ඒක මේ කඩදාසි ඒකේ පේපර් ෂීට් එකක් වගේ එකක්. මේ කඩදාසියක් වගේ. මලකඩ කණ එක ආවරණය කරන තමයි ඒක කරන්නේ. පැලට් එක පරෙත්ත. උත්තරේ 2. තුන්වෙනි ප්‍රශ්නය. තාම් චිල්මුනේ මෙතන තේ වෙන්න ඕන. තේද පසිප්සියෝ. තේ එකෙන් මොනවද දැන්? තේද පසිප්සියෝ. තාම් තනෝවා කොන්ගේ ඉන්නන් ගොසන් මූසින් නික්කා. ඒ කියන්නේ පහත වචනේ සහ තාම් තනෝවා පහත වචනේ සහ කොන්ගේ ඉන්න. ඒ කියන්නේ මොකද්ද? සම්බන්ධතාවයක් තියෙන එක. මොකක්ද අහනවා? පහත වචනේ සහ සම්බන්ධතාවයක් තියෙන එක. සං කියනවා සං මේසයට කියනවා. සං කියන මේසය. සරගි කරනවා කසල. ඊට පස්සේ බුල්කොන් භාණ්ඩ පං කියනවා කාමරේ. මේක අහන්නේ සම්බන්ධතාවයක් තියෙන එක අහන්නේ. චොන්සෝදා පිරිසුදු කරනවා. පොරිදා කියනවා බැහැර කරනවා. කසල බැහැර කරනවා ගන්න බොක්සර් කියන පොරිදා. ඊට පස්සේ චිවුද ආස්පස් කරනවා. මේක හතරම බලන්න. හතරම සම්බන්ධතාවක් තියෙනවා. සංග චිවුද ඒ කියන්නේ මේසය කස්පස් කරනවා. ඊට පස්සේ සර්ගිරල් චිවුද ඒ කියන්නේ කසල ආස්පස් කරනවා. ඊට පස්සේ බුල්කොනල් චිවුද භාණ්ඩ ස්පීඩ් අස් කරනවා. පංගල් චිවුද කාවරය අස් කරනවා. ගැලපෙනවා ඒක. ඊට පස්සේ හතර නොත්තා කියනවා දානවට. නොත්තා දානවා. එතන උත්තරේ එන්නේ 3. හතරවෙනි ප්‍රශ්නේ. තාම් තනෝයි පහත වචනේ පන්දිත් මරන් මුසින්නික්ක. ඒ කියන්නේ විරුද්ධ වචනේ මොකක්ද අහනවා. පන්දිත් මරන් මුසින්නික්ක. විරුද්ධ පදේ මොකක්ද? පොත්තා. පොත්තා කියනවා වනපු රෙදි. ඒ කියන්නේ මේ එකතු කරනකොටත් ගන්නවා. ඇවිදිනකොටත් ගන්නවා. කොත්තා. ඇවිදිනකොටත් ගන්නවා. වනපු රෙදි එකතු කරනකොටත් ගන්නවා. ඊට පස්සේ ඔදා. ඔදා කියනවා එනවා. මේක විරුද්ධ පදේ එනවා නම් යනවා. කදා. පදා තමයි විරුද්ධ පදේ විරුද්ධ එක. එනවා නම් යනවා. පදා. ඊට පස්සේ ඊළඟ වචනේ කොල්දා. කොල්දා කියනවා දුරකථන ඇමතුමක් ගන්නවට කොල්දායක් ගන්නවා.
ඊට පස්සේම මොනවා හරි දැන් එල්ලනවා. එල්ලනකොට ගන්නවා. කොල්දා. ඊට පස්සේ නොල්දා. නොල්දා කියනවා රෙදි වනනවා. නොල්දා රෙදි වනනවා. විරුද්ධ පදේ තමයි කොත්ත. වනපු රෙදි ගන්නවා. පල්ලේවල කොත්ත. ඊට පස්සේ අන්ද කියන්නේ වාඩි වෙනවා. වාඩි වෙනවා. උත්තර එනවා 3. පස්වෙනි එක තාම් පින්කනේ තෙරකා. ඒ කියන්නේ පහද ස්ථන ඇතුළට යන. කාජන් අල්මාජන් ගොසල් කෝර්සිප්සියෝ. පහත ස්ථන ඇතුළට යන වඩාත් ගැළපෙන එක තෝරන්න කියනවා. ප්‍රශ්නේ චිනන්චුවේ ඒ කියන්නේ ගිය සතියන්තේ. ඉසාර හෙස්සයෝ. ඉසාර කළා කියන පදිංචි මාරු කරනවා. ගිය සතියේදී පදිංචි මාරු කරා. චිංගුදර කියන යාළුවෝ ස්ථනක් සුවල්හග ඒ කියන්නේ පාසුවට කන්නස්සේ අවසන් කරා. පාසුවට අවසන් කරාලු. ගිය සතියන්දී පදිංචි මාරු කරා යාළුවෝ ස්ථනක් පාසුවට මයකෙන් අවසන් කරාලු. කන්නස්සේ කාර්ච්ච චුන්තොප්පුනේ ඒ කියන්නේ උදව් දුන්න නිසා. ඊට පස්සේ උන්තොප්පුනේ ක්‍රමයෙන් ගත්තම දැන් ඉන්තොප්පුනේ එකෙන් ගන්න අපි ඒ කියන්නේ අපිට මොන යම් දෙයකින් අපිට ධනාත්මක ප්‍රතිඵලයක් අවසානට එනවනම් තොප්පුනේ ක්‍රමයක උන්තොප්පුනේ තොප්පුනේ ඊට පස්සේ ඒකෙන් කාර්යජ දකම උගන්වනවට උගන්වපු නිසා යාළුවා උගන්වපු නිසා පාසලට අවසන් කරා. ඒ කියන්න බෑනේ ගැලපෙන්නේ නෑනේ. ඊට පස්සේ දෙවෙනි එක පිල්ලියෝ චුට්පරමේ ඒ කියන්නේ ණයට දුන්න නිසා. පරමේ ක්‍රමයෙන් ගත්තම ස්වභාවික වෙන සිද්ධියකින් අපිට ඒක වෙන දෙයකින් ස්වභාවිකව අපිට අහිතක ප්‍රතිඵලයක් අවසානට අත් වෙන එකට තමයි පරමේක ගන්න. දැන් මේක දැන් මෙහෙම හිතන්නකෝ. දැන් පාරේ යන අතරතුරදී ගහක් කඩාගෙන වැටලා අපිට දැන් අර දැන් ඒ කියන්නේ වැට්ට යන අතරතුර ගහක් කඩාගෙන වැටලා අපිට වැට්ට යන්න බැරි වුණා හරි ඔහොම ඍණාත්මක ප්‍රතිඵල. ඒක ස්වභාවික වෙන සිද්ධියකින් අපිට අහිත ප්‍රතිඵලයක් වෙන එකට තමයි පරමේක ගන්න. තෝවා චුන් තොප්පුනේ. ඒ කියන්නේ උදව් දුන්න නිසා. ඊට පස්සේ තෝවා චුන් පරමේ උදව් දුන්න නිසා. එතකොට බලන්න යාළුවා ඉස්තන සිංගුදර් එක යාළුවා උදව් දුන්න නිසා. ඉක්මන එකේ පාස්වර්ඩ් අවසන් කරා කියලා කියනවා. 3 උත්තරේ. ඒක ධනාත්මක ප්‍රතිඵලයක් නේ. ඒක යාළුවා උදව් දුන්න නිසා තමයි අපිට අර ඉක්මනට අවසන් කරේ. 6 වෙනි එක අය ඕනරන් හේසාහේ ඉරි මනස්තරුනිදා. අද ආයතන වැඩි වුණා. කරේසෝ ඒ නිසා. පම්නත්ගේ ගජි. ඒ කියන්නේ මධ්‍යම රාත්‍රිය දක්වා. ඉල් හනරාගෝ ඒ කියන්නේ මේ වැඩ කරපු නිසා පම් යොල්සීගා රාත්‍රී 11 නෙවෙයි 10 යොල්සි 10 ස්තනක් එක කියනවා. කන්නාමයෝන් චූල්කන් හේයා හම්මිදා. වැඩ කරාම ඒ කියන්නේ මේ වැඩ කරනවා නම් ගමන් ඒ කියන්නේ මේ වැඩ කරනවා නම් මේ අවසන් වුණාම ගමන් කළ යුතු වෙනවා. ඒක වැඩ ආරම්භ කළ යුතුයි කියලා කියනවා. ඊට පස්සේ ඉක්මෝවාම චුල්කන් හදා වැඩ ආරම්භ කරනවා. ඒ කරන හදා වැඩ අවසන් කරනවා. ඉක්මවාම මේ වැඩ ආරම්භ කළ යුතුයි කියලා කියනවා. ඊට පස්සේ 3 කියනවා නමෝසෝ ඉක්මවලා කිසුක්සාය වස්සමුද ඉක්මවලා නේවාසිකාගාරයට ආවා. කන්නාසෝ කිසුක්සාය වස්සමුනිදා අවසන් කරලා නේවාසිකාගාරයට ආවා. මේක බලන්න අද ආයතන වැඩි වුණා. ඒ නිසා මධ්‍යම රාත්‍රිය දක්වා වැඩ කරපු නිසා රාත්‍රී මේ 10 ස්තන මේ කාලයක් එක්ක ගත්තොත් එම අපිට අවසන් කරනවා කියලා ගන්න බෑ. කාලයක් එක්ක ගාවොත් කාලය අවසන් කරන්න බෑ. ඒක කාලය ඉක්මවනවා. කාලය ඉක්මවනවා. ඒ කියන්නේ කරන ආදායක ගත්තොත් ඊගා කරන ආදායක ඒ කියන්නේ ඉබේ වෙන දෙයක මේ අපි කියන්නේ ඉබේ කරන දේ කියන්නේ ඉවර වෙන එක තමයි ගන්නෙ. කරන ආදා. දැන් මේ කාලයක් මෙතන තියෙන්නේ. රාත්‍රී 10 ඉක්මවලා නේවාසිකාගාරයට ආවා. උත්තරේ 3. කාලයක් එක ගද්දි කාලය ඉක්මවනවා. අවසන් කරන්නේ නැහැ. ඒ නිසා මධ්‍යම රාත්‍රිය දක්වා වැඩ කරපු නිසා රාත්‍රී 10 ඉක්මවලා නේවාසිකාගාරයට ආවා.
හත්වෙනි එක. සික්පුම් චංගෝ ඒ කියන්නේ ආහාර සැපයීම ගබඩාවේ. චොදන්තේන ගබඩා වූ සික්පුමේ පුම්චි ඒ කියන්නේ ආහාර ද්‍රව්‍යයන්ගේ ගුණාත්මක භාවය ගවා සහ අංජොනල් විහි ආරක්ෂා උදෙසා ඔන්දෝරන් හිස්තන චල් යූජිහාන හොදි පවත්වා ගන්න එක චල් යූජිහාන චල් යූජිහාන ගොසි මේව් චුඤ්හම ඒ කියන්නේ හොදි පවත්වා ගන්න ගොඩක් වැදගත් වෙනවා කියලා කියනවා. ආහාර සැපයීම ගබඩාවේ ගබඩා වූ ආහාර ද්‍රව්‍යයන්ගේ ගුණාත්මක භාවය ආරක්ෂාකාරී උෂ්ණත්වය නිසි මේ හොදි පවත්වා ගන්න එක ගොඩක් වැදගත් කියලා කියනවා. පළවෙනි එක කියන්නේ මොකක් කියන්නේ බරට ලෙසට එක ගේ කියන තේරුමට ලෙසට කියන කියන. ඊට පස්සේ සිල්සු වගේ කියන්නේ අත්තර දීම් ලෙසට සිල්සු දකින්න අත්තර දීම් කරනවා. තත්තක් හදා කියන තද බල ඒ කියන්නේ යම් දෙයක් තදයි මානසික පීඩාව එන්නේ තේරුම වෙනවා. තද කියන එක තමයි වැඩිපුර උතර ගන්න. ඉල්ජොම් හදා කියන්නේ යම් නියත මට්ටම පවත්වා ගන්නවා. ඉල්ජොම් හදා. එතකොට ආහාර මේ සැපින් ගබඩා වූ ආහාර ද්‍රව්‍යයන්ගේ ගුණාත්මක භාවය සහ ආරක්ෂා උෂ්ණත්වයේ නියත මට්ටම පවත්වා ඒ කියන්නේ ගන්න ලෙසට හොදි නියත මට්ටමට හොදි පවත්වා ගන්න ගොඩක් වැදගත් කියලා. උත්තරය 4. කොංගුල් ආයුධ කොංගු අල් නෙමෙයි රල් වෙන්න ඕන මෙතන. මේ කොංගුරල් රල් එන්නේ හල් කිරීමක් වෙනවනම් නැත්තම් රල් කොංගුරල් වෙන්න ඕන. පාරෝ චොන්නි එයා හම්ද එසනින් නිසිබිට අස්කල යුතු වෙනවා. කරොජ්ජි යනවා එසේ නොවනවා නම් කොංගුවේ සොනිනා ආයුධවල අත හෝ පර කකුල තචිල් ස්විත්සමින්ද තුවාලීමට හැකියාවක් තියෙනවා. එක කියනවා. ඒ කියන්නේ සායම් හගිචොනේ පාවිච්චි කිරීමට පෙර සායම් හන්හුවේ පාවිච්චි කරාට පස්සේ පන්මේ හදා කියන විකුණනවාට පල්දට සමාන. පන්මේ හදා. පන්මේ හන් විකුණු කියන එක. අතීතයට යන්නේ. එතකොට ආයුධ පාවිච්චි කිරීමට පෙර කියලා ගත්තොත් එම් පාවිච්චි කිරීමට පෙර එසයි නිසිපට අස්කල. ඒක ගැලපෙන්නේ නැහනේ. එහෙම බෑ. කරොච්චි අනමයන් එසේ නොවනවා නම් ආයුධ වලට අත හෝ කකුල් ගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක බලන්න. කොංගුරල් සායම් හන් ආයුධ පාවිච්චි කරාට පස්සේ නිසිපට එසනින් අස්කල යුතු වෙනවා කියලා කියනවා. නොවන කකුල හෝ තුවාල වලට හැකියාවක් තියෙනවා. උත්තරේ එන්නේ 2. ඊට පස්සේ 9 ඉඳන් 10ට තාම් චුම් එක පහතේ වතුරින් මිච්චුල් චින් ඒ කියන්නේ පහත යටින් ඉරක් ඇති පුපුනි කොටස මත්නන් මුංජංගල් කෝර්සිප්ස් ගැලපෙන ප්‍රශ්නේ තෝරන්න කියලා. උත්තරේ තෝරන්න. පහතේ වතුරින් යටින් ඉරක් කොටසේ ගැලපෙන එක තෝරන්න කියන්නේ. එක කියනවා නොමුතව ගොඩක් රසන නිසා. ඉල් හගිගා නොමු හිම්දම් නිදා වැඩ කිරීම ගොඩක් අමාරුයි. ඒක හරි. හිම්දම් නිදා වෙන හිම්දල්දා කියන එක තමයි ඔය තියෙන්නේ. එතකොට දාත් එක හිම් මේ වේ කියන්නේ මේ ඉල් පච්චිම් ඉවත් වීම නීතියක් උතන තියෙනවා. ඒ කියන්නේ හල් කිරීම ඉල්ලයක් ඇවිල්ලා යටින් ඊට පස්සේ දායකක් එනවා නම් දාත් එක ඉල්ලක ඉවත් වුණාට පස්සේ නිදා යනවා. හල් කිරීමක් නැත්තම් ගන්න සාමාන්‍යයෙන් අපි හල් කිරීම නැත්තම් ගන්නවා නිදා. හල් කිරීමක් තියෙනවනම් සම් නිදා ගන්න. හැබැයි ඉල් පච්චිම් එක ඇවිල්ලා හල් කිරීම ඇවිල්ලා ඊළඟ දායකක් එනවනම් දාත් එක ඉල්ලක ඉවත් වෙලා නිදා තමයි එතනට යන්නේ. ඒක නීතියක් ඒක. දෙවෙනි එක බලන්න. පේසාගා මොරෝසෝ කියන ආයතන දුර නිසා කියෝතොන් යෝගමි එක ප්‍රවාහන ගාස්තු මේවුතරම් නිදා කියෝතොන් යෝගම් කියෝතොන් යෝගම් මනිතරම් නිදා ගොඩක් වැය වෙනවා. තරම් නිදා මම ඉස්සලා කිව්වේ කියන්නේ හල් කිරීම ඉල්ල එකක් ඇවිල්ලා ඊළඟ දායකක් එනවා නම් මේ දාත් එක ඉල්ල එක ඉවත් වෙනවා. හරිද? ඊට පස්සේ මේ එතකොට නිදා එතනට යන්නේ. තෙම් නිදා වෙනවා. ඉල් එක දාත් එක ඉවත් වීම නීතියක් එතන තියෙන්නේ. එතකොට ඒක වැරදි. එතන තෙම් නිදා වෙන්න ඕනේ. චෝනන් චුමාරේ මම සතියන්තේ සිජංයේස පොලේ සිට ක්වායරල් පරම් නිදා පල්දුරු විකුණන වගෙන පරම් නිදා ගන්න බෑ මෙතන. පරම් නිදා. ඒ කියන්නේ ඒ තියෙන්නේ තර ඉල් එක මේ කතාව තමයි එතන තියෙන්නේ.
මම සතියන්තේ පොලට ඒ පොලේ සිට පළතුරු විකුණනවා කියලා කියන පරම් නිදා. පරම් නිදා කියලා ගන්න බෑ. දාත් එල් එක හල් කිරීමක් කියලා ඊළඟට දායනවා නම් විතර පල් දානේ වචනේ තියෙන ක්‍රියාපදේ පල් දා විකුණනවා. එතකොට එල් එක ඉවත් වෙනවා දාත් එක්ක. ඊට පස්සේ නිදා වෙනවා. නිදා හල් කිරීම එල් එකක් කියලා ඊළඟට දායනවා නම් දාත් එක්ක ඉල් එකත් ඉවත් වෙනවා. ඊට පස්සේ නිදා. ඊට පස්සේ හතරවෙනි එක. ඉරිරාස වැඩ නිසා යෝජම් වේග්ගේ මේ දින විදේශී රටවල සිට සරම් නිදා ඒ කියන්නේ සල්දා කියන තව උතන සරම් නිදා වෙලා තියෙන්නේ ඒත් තරකම තමයි සරම් නිදා නෙමෙයි සම් නිදා වෙනවා දාත් එක්ක ඉල් එක ඉවත් වෙනවා ඉල් එක ආවම දාත් එක්ක ඉල් එකම ඉවත් වෙනවා ඊට පස්සේ සම් නිදා වෙනවා මෙතන උත්තරේ එන්නේ 1 හිම්දම් නිදා 10 වෙනි එක සොයගන් හාල්ද වැඩ අවසන් කරන විටදී මුණ තදසේයෝ මෙන්න මෙතන තමයි මේ ඉන්න තදසේය වෙන්න ඕනේ එතන එතන වැරදි සේයෝනේ සේය වෙනවනම් හල් කිරීමක් මේ ඔය හල් කිරීමක් වෙනව නම් සේය වෙනවා හල් කිරව නැත්තම් සේයෝ ගන්න හල් කිරව නැත්තම් සේයෝ දෙවෙනි එක චිංගු හන්තේසෝ යාළුවා වෙති චිංගු හන්තේසෝ සින්මුණල් තදස්ස සින්මුන් කියනත් පත්තරයට සින්මුණල් පදස්සේ පත්තරයක් ලැබුණා සින්මුණල් පදස්සේ යන්න ඒක හරි තුන්වෙනි එක සිම්සිම් හාමියෝනි කියන්නේ කම්මැලි නම් හාංගුක් නොරේදරල තදයෝ නෙමෙයි තත්තා මේ හරි වචන තරය වෙනවා තත්තා තරය වෙනවා තරයෝ තත්තා තරයෝ ඕනල් සිනේ ඒසෝ අද නගරයේ සිට මණි කොදොස්සය ගොඩක් ඇවිත්තා අද නගරස ගොඩක් ඇවිත්ද කියලා කොත්තා කියනවා ඇවිදිනවටත් කියනවා එතකොට කොත්තා කොත්තා කොල්ද වෙනවා ව්‍යවහාරික වශයෙන් නම් ඒ කියන්නේ ආයෝ ඕයෝ හේයෝ වලින් ඉවර වෙනවා නම් කොත්තක් මේ කොරේ වෙනවා උත්තරේ 2 11 වෙනි ප්‍රශ්න 10 වෙනි එකට උත්තරේ 2 තාම් පින්කනේ තරෝ ගලගෙන පාද ඉස්තන ඇතුළට යන කාජං අල්මාජන් එක වඩාත් ගැලපෙන ගොසන් කෝරසිප්ස් එක තෝරන්න පාත ඉස්තන ඇතුළට යන වඩාත් ගැලපෙන එක තෝරන්න කියලා කියනවා මෝසල් චිල්ලියස්සල්තේ ඒ කියන්නේ ඇණයක් ඇනුණු විටදී සංචෝගා එක සංචෝගා කියන්නේ තුවාලය කප්පේ හොද සැහැල්ලුවා ඇණයක් ඇනුණු තුවාලේ සැහැල්ලුවත් පාරෝ එසනින් ඒ කියන්නේ ඉක්මනින් සොදෝගල් හේයා හැම විස පිට නැසීම කළ යුතු වෙනවා ඇණයක් ඇනුණු විටදී තුවාලේ සැහැල්ලුවත් එසනින් විස බීජ නැසීම කළ යුතුයි කරීගෝ ඒ වගේම පෙවුන්ගොනේ කස්සෝ චිල්ලියෝර පත්ගෝ කියන්නේ රෝහලට ගිහිලා ප්‍රතිකාර ලබලා චුසාරල් නොත්නම් ගොසි චොත්සම් නිදා ඒ කියන්නේ බෙහෙත් විදින එක හොදයි කියලා කියන නොත්නම් ගොසි චොත්සම් නිදා පළවෙනි නොත්තා මේ නොත්තා තමයි බෙහෙත් විදිනවට ගන්න පළවෙනි නොත්තා ඒක සමාන පදේ චුසාරල් නොත්තර සමාන චුසාරල් මත්තා බෙහෙත් විදිනවා චුසාරල් මත්තා මත්තා චුසාරල් මත්තා එතකොට මේ දෙකම එකට આવොත් අඳුර ගන්න කොහොමද චුසාරල් නොත්තා චුසාරල් මත්තයි එතකොට අඳුර ගන්නේ අපි රෝහලට ගිහිල්ලා ඒ කියන්නේ අපි ගිහිල්ලා බෙහෙත් විද ගන්නවා නම් චුසාරල් නොත්තා
අපි ගිහිල්ලා විඳ ගන්නවා නම්. ඒක වෛද්‍යවරයා අපට බෙහෙත් විදිනවා නම් එයා වෛද්‍යවරයා විදිනවා නම් ගන්නෙ මත්තා. දැන් මෙතන බලන්න. පෙරෝහලට ගිහිල්ලා ප්‍රතිකාර ලැබලා බෙහෙත් ඒ කියන්නේ විදගත්තා නම් හොඳයි. අපි ගිහිල්ලා විද ගන්නවා නම් නොත්ත ගන්නවා එතන. අපි ගිහින් විද ගන්නවා නම්. නැත්තම් වෛද්‍යවරයා විදිනවා නම් මත්තා. දැස් දෙවෙනි එක. නොත්නම් ගොස් චොස්තම්නිතා. මේ නොත්ත ගන්න අර ඇතුල් පැත්තට ඕ එක තියෙන එක ගන්නේ මේ දානවා කියන එකට. ඒක ගන්න බෑ. 3 නොජ්ජි අනාදොත් එම්නිතා. ඒ කියන්නේ තැබුවේ නැහැ. ඒකේ බෙහෙත් විද්ද නැතත් කමක් නැහැ කියන එක තමයි කියන්නේ. තැබුවේ නැතත් කමක් නැහැ. ඔන්න නොත්ත. තැබුවේ නැතත් කමක් නැහැ. ඊට පස්සේ 4 නොජ්ජි අනාදොත් එම්නිතා. දැන් නැතත් කමක් නැහැ. උත්තරේ 1 එන්නේ. බෙහෙත් විදිනවා නම් හොඳයි. 12 වෙනි එක. 12 වෙනි ප්‍රශ්න. චගොප්ජංගී නොමුහිස්තනගේ වැඩපළ ගොඩක් චගොප් හගිගා හින්දම් නිදා. ඒ කියන්නේ වැඩ කිරීම අමාරුයි. වැඩපළ ගොඩක් ඉස්සන වැඩ කිරීම අමාරුයි කියලා කියනවා. කරේසෝ ඒ නිසා. කරේස කියන්නේ ඒ නිසා. ඕනල් පංජන්නිම් සේ චොන්දං පක්කුව. ඒකේ සේ චොන්දං. ඒ කියන්නේ ඒ නිසා පංජන්නිමි. සේ කියන්නේ අලුත්. සේ චොන්දංගල් පක්කුව චෝස්සයෝ. ඒ කියන්නේ අලුත් බල්බ් එක. චොන්දං කියන්නේ බල්බ් එකට. පක්කුව චෝස්සම. පක්කුව චෝදාගෙන මාරු කරලා දුන්නලු. වැඩපළ ගොඩක් ඉස්සනක් වැඩ කිරීම අමාරුයිලු. ඒ නිසා අද පංජන්නිම් අලුත් ලයිට් එකක් බල්බ් එකක් මාරු කරලා දුන්නලු. පළවෙනි එක. පළවෙනි වචනේ. සික්කොරොප්තා. මෙතන සික්කොරොප්තා කියන සික්කර වෝස වෙලා තියෙන්නේ. ආසෝස කියවිද සික්කොරොප්තාන මේ සික්කර වෝය වෙනවනේ. ඒ වගේ තමයි. සික්කොරොප්තා සික්කර වෝස වෙලා තියෙනවා. ඔදුක්තා අදුරුයි. අදුරු නිසා. අදුරු නිසා. ඊට පස්සේ විහම්මතා කියන අන්තර්දායකයි. විහම්මේස අන්තර්දායක නිසා. චුප්තා මේ චුප්තා ගන්න සීතලයි. මහ ප්‍රාණ චුප්තා නැතුව අනිච්චයන් නාවොත් ඒක ගන්නවා අහුලනවා චුප්තා. අහුලනවා. උත්තරේ එන්නේ 2. ඔදුක්තා. ඒ කියන්නේ වැඩපළ ගොඩක් අදුරු නිසා වැඩ කිරීම අමාරුයි. 13 වෙනි එක. තාම් කරල් ඉග පහත් ඡේදය කියවලා මුවසේත් ඒ හානගේ මොකක් පිළිබඳව කරංචි කියන්නේ තියෙන තෝරන්න කියලා කියනවා. මොකක් පිළිවත් තියෙන්න කියලා. චෝන යෝජ මම මේ දිනවල ඕත බයිරල් මෝටර් බයිසිකලේ තගු නැගලා පේසායේ චුල්ගන් හමිදා ආයතන වන්නාරම් කරනවා. චෝනේ කියන්නේ පෙර බොසරල් චුල්තේගන් හෙන්නන්ද කියන්නේ පෙර බසෙන් වැට යන්නේ කරපු අතර කිරි මක්කියගේ පාර අවිහිර වෙලා සිගානි මණි කොල්ලෙස්තන්දා වෙලාව ගොඩක් වැය වුණාලු. සිගානි මණි කොල්ලෙස්තන්නිදා කරේසෝ චිනන් දරේරිසත් ගිය මාසේ චුංගෝ ඕත බයිරල් ඒ කියන්නේ ප්‍රවාහන කියන්නේ මේ චුංගෝ කියන පාවිච්චි කරපු මෝටර් බයිසිකලයක් චුංගෝ ඕත බයිරල් හන්දේ සත්සම එකක් මිලදී ගත්තා. පාවිච්චි කරපු මෝටර් බයිසිකලයක් මිලදී ගත්තා. කබ්දෝ සගෝ කියන්නේ මිලත් ලාභය වගේම කේකත් තේස පිරිසුදු නිසා ආජු මාමේ තරොස්තම් නිදා කියන්නේ ගොඩක් හිත ඇදිලා ගියාලු. ආයෙත් මම කියනවා චේදේ මම මේ දිනවල මෝටර් බයිසිකල් එක නැගලා ආයතනට ගමන් ආරම්භ කරනවලු. පෙර බසෙන් ගමන් කරපු කියන්නේ මේ වැට යන එක කරපු අතර පාර ගොඩක් අවිහිර නිසා මේ කාලේ ගොඩක් ගත වෙනවලු. ගත වුණාලු. ඒ නිසා ගිය මාසේ පාවිච්චි කරපු මෝටර් බයිසිකල් එකක් මිලදී ගත්තු අතර මිදල් ලාභයි වගේම ගමනාගමනයත් ගොඩක් මේ කියන්නේ මිලත් ලාභ නිසා ලාභය වගේම පිරිසුදු නිසා ගොඩක් හිත ඇදලා ගියා කියලා කියනවා. පළවෙනි උත්තරේ කියෝතන් කියුචික් ඒ කියන්නේ ප්‍රවාහන නීති රීති කියෝතන් කියුචික් ප්‍රවාහන නීති රීති. ඊට පස්සේ කියෝතන් ක්වල්ලි ඒ කියන්නේ ප්‍රවාහන කළමනාකරණය. ඊට පස්සේ කියෝතන් සුදාන් ප්‍රවාහන දීමනා. කියෝතන් සුදාන් දීමනා නෙමෙයි ප්‍රවාහන මාධ්‍ය. කියෝතන් සුදාන් ප්‍රවාහන මාධ්‍ය ගැන තුන්වෙනි කියන්නේ.
යෝතොන් යෝග ප්‍රවාහන ගාස්තු. ඒතර ඡේදය ආයසරයක් කියවමු. මම මේ දිනවල මෝටර් බයිසිකල් එකේ නැගලා වැට ගමන් එකේ වැට යනවා. පෙර බසෙන් මේ වැට යන කරපු අතර පාර අවහිර වෙලා කාලය ගොඩක් ගත වුණාලු. ඒ නිසා චිනන්තරේ ගිය මාසේ පාවිච්චි කරපු මෝටර් බයිසිකල් එක්කොත් මිලදී ගත්තලු. මිලත් ලාභයි වගේම පිරිසුදු නිසා ගොඩක් හිත ඇදිලා ගියාලු. ගොඩක් හිත ඇදිලා ගියාලු. එතකොට කියන්නේ මේකේ ප්‍රවාහන මාධ්‍ය. කියන්නේ මේ ප්‍රවාහන මාධ්‍ය දෙක උත්තරේ. තුන උත්තරේ. මම මේ දින මෝටර් බයිසිකල් නැගලා වැට්ට යනවා. පෙර බසෙන් වැට්ට යන කරපු අතර පාර ආවිරවල කාලේ ගොඩක් ගත වුණා. ඒ නිසා ගිය මාසේ පාවිච්චි කරපු මෝටර් බයිසිකල් එකක් මේ මිලදී ගත්තා. මිලත් ලාභයි වගේම පිරිසුදු නිසා. හිත ඇදලා ගියාලු. යෝ නෑ වැරදි මේ උත්තරෙන් දෙක ප්‍රවාහන කළමනාකරණය. 14 වේගොක් සාරම්තර විදේශික පුද්ගලයෙක් හංගේසෝ කොරියාවේ සිට සෑන්වල් හරම කියන්නේ දෛනික කටයුතු කිරීමට නම් වේගෙන් තෙන්නක් ජම් ඉස්සයා හම් විදේශීය ලියාපදිංචි තිබිය යුතු වෙනවා. වේගෙන් තෙන්නක් ජම් විදේශීය ලියාපදිංචි හැඳුනුම්පත හංගේ ඉක්කුඛන් නල් පුතෝ ඒ කියන්නේ රට ඇතුළු දින සිට ඉක්කුඛ හදාගෙන රට ඇතුළු වෙනවා. කූසිබිල් ඉනේ දින 90ක් තුලදී සින්චොන් හේයා හම් දෛතුන් කළ යුතු වෙනවා. කරීගෝ ඒ වගේම වේගුවෙන් තොන්නක් ජංග විදේශ ලියාපදිංචි හැඳුනුම්පත නල් හැමදා කජිකෝ තනින ඒ කියන්නේ රැගෙන යන ගොස්සි චොත්කෝ එක හොදයි වගේම ඒ කියන්නේ රැගෙන යන එක හොදයි වගේම තරන් සාරම්දල් එගේ සාරම් මේකේ එන පුද්ගලින් වෙත පිල්ලිය චූමෙන් අන්දෙමින් දන්න අයට දෙනවා නම් වැරදි මන්්‍යක් ඒ කියන්නේ ඇතැම් විට ඉරෝ පොරිමියොන් නැති වෙනවා නම් තසි නැවත මන්දරෝය හානන්ද ඒ කියන්නේ සෑදී යුතුන අතර මන්දරෝය හානන්ද සෑදී යුතුන අතර ඊතේ ඒ කියන්නේ මේ විටදී යොග්ගොන්ගා සජින් පාස්පෝර්ට් එක සහ ෆොටෝ එක සුසුරය කියන ගාස්තු ෆිර්ර හැමද අවශ්‍ය කරනවා කියලා කියනවා. එක ආයසර චේත කියනවා. වේගුක් සාරම්තර විදේශික පුද්ගලයින් හංගුවේස කොරියාවේ සිට සේන්වල් හරියොම කියන දෛනික ජීවිත ගත කිරීමට. වේගුන් තෙන්නක් ජංගන් ඉස්සයා හම්ද විදේශික ලියාපදිංචි හැදුනුම්පත තිබිය යුතු වෙනවා. වේගුකින් තෙන්නක් ජංගන් විදේශික ලියාපදිංචි හැදුනුම්පත හංගුගේ ඉක්කුඛන් නල් පුතෝ ඒ කියන්නේ කොරියා ඉක්කුක් හදාගෙන ඇතුල් වෙනවා. ඇතුල් වූ දින සිට ඉක්කුඛන් නල් පුතෝ ඇතුල් වූ දින සිට කූසිබිල් ඉනේ ඒ කියන්නේ දින 90ක් තුලදී දින 90ක් ඇතුළත සින්චොන් හේයා හම්නිදා කියන අයිදුම් කළ යුතු වෙනවා. දින 90ක් තුල අයිදුම් කළ යුතු වෙනවා. කරීගෝ ඒ වගේම වේගුන් තෙන්නක් ජං අන් විදේශීය ලියාපදිංචි හැදුනුම්පත නල් හැමදාම කජිගෝ තනිනන් ගොසි ඒ කියන්නේ රැගෙන යන එක කජිගෝ තනිනන් ගොසි චොත්ගෝ හොදයි වගේම තරන් සාරම්මගේ එක වෙනත් පුද්ගලයන් වෙත පිල්ලිය චූමෙන් අන්දමින්ද නට දෙනව නම් වැරදි මන්නයක් ඇතැම් විට ඉරෝ පොරිමියෝ තසි එක නැවත එක ඇතැම් විට නැති වුණා නම් නැවත මන්දරෝය හානන්දි සෑදී උතුන අතර ඊතේ එක මේ විටදී යොග්ගොන් ගවා සජින් පාස්පෝර්ට් එක සහ ෆොටෝ එක සුසුර ගාස්තු ෆිර්රහම් අවශ්‍ය කරනවා. පළවෙනි උත්තරය වේගුන් තෙන්නක් ජංගන් විදේශික ලියාපදිංචි හැඳුනුම්පත මුර්රියෝ චේ පල්කප් ඒ කියන්නේ පල්කප් හේ චුම්නිද ඒක නොමිලේ නැවත නිකුත් කරලා දෙනවා කියලා කියනවා. ඒක වැරදි. ඒ කියන්නේ නැවත නිකුත් කරනවා නම් ගාස්තුවක් අය කරනවා. විදේශික ලියාපදිංචි නැවත නිකුත් කරනවා නම් ගාස්තුව අය කරනවා. මේ තියෙන්නේ මේ විදිහට පාස්පෝර්ට් සාජියෙන් සුසුර අවශ්‍ය කරනවා. සුසුර කියන්නේ ගාස්තු. ඒකට ඒක වැරදි. දෙක වේගු තෙන්නක් ජංගන් විදේශික ලියාපදිංචි හැඳුනුම්පත හංගුක් සාරම ඒ කියන්නේ කොරියන් පුද්ගලයන්ගේ සින්බුජ්ජන් හැඳුනුම්පතක් වෙනවා. තුන්වෙනි එක වේගුන් තෙන්නක් ජං විදේශීය ලියාපදිංචි හැඳුනුම්පත පුන්සිල් හාව නැති වෙනවා නම් කූසිබිල්ලි නැතින 90ක් තුල සින්චොන් හේයම් දයදුන් කළ යුතු වෙනවා.
වේගුවෙන් දෙන්නක් ජංගන විදේශ ලියාපදිංචි හැදුණු පදචේ පල්ක හරය මෙව. ඒක නැවත නිකුත් කිරීමට නම් සජින් ෆිරහම ෆොටෝ එකක් අවශ්‍ය කරන එක හරි. උත්තරේ 4. 15 වෙනි එක. පොහෙන් ජාගා කියන්නේ පදිකෙයි. ඒකේ පාර මාරුන් පුද්ගලයෙක්. තෝරෝ අංජුන්හාගේ පාරේ ආරක්ෂාකාර ලෙසට කොන්නහල්සු ඉස්තරෝ කියන්නේ මාරුවීමට හැකියාවක් තියෙන ආකාරයට පදාගේ බිම රෙයින්ෂේක් සොනරෝ කියන්නේ සුදු පාට ඉරිවලින් පෙව්සිහේ නොත්නන කිරීමද සඩන් කරලා තබන පාරක් වෙනවා. පදිකයින්ට පාර ආරක්ෂාකාරී ලෙසට මාරුවීමට හැකියාවක් තියෙන ආකාරයට බිම සුදු පාට ඉරිවලින් සටන් කරලා තබන පාරක් වෙනවා කියලා කියනවා. එක කියනවා. යුක්කිය ගුවන් පාලම. ඒක වැරදි. ඒ කියන්නේ අර උඩින් යන පාර මැදි. ඒ ඊට පස්සේ කොන්නමුල්. ඒ කියන්නේ හරස් වීදි. චිහාදෝ උමම් මාර්ගේ. චිහාදු උමම් මාර්ගේ. හෙන්දම් පොත කියන කහිර. උත්තරේ එන්නේ 4. 16 වෙනි එක. චුල්ගන් සිගාන් පෝදා. ඒ කියන්නේ වැඩ කරන වෙලාවට වඩා ඊල්චික් කියන්නේ වේලාසනි. හේසායේ තෝචක් හේසු ආයතනයට ළඟා වෙලා චිගප් චුම්බි හානන් ගොස් චොස්සම් නීදා. ඒ කියන්නේ වැඩට සූදානම් වෙන එක හොඳයි. කන්නු සිගානන වැඩ කරන වෙලාවේ චගි චාරි ඒ කියන්නේ තමන්ගේ අවස්ථා පිළිපැදලා කානං හාම පුළුවන් නම් චප්තන් ඉන කියන්නේ අර ඕන නැති කතා අනවශ්‍ය කතා හෝ කෙයින් චොකින් චොනා තෝන්හා හජි අන්දරගේ පෞද්ගලික දුරකථන සංවාද චොනා තෝන්හා කියන දුරකථන සංවාද හජි අන්දරෝ කම්නිදා කරන්න තියාගට කරනවා කියලා කියනවා. ඉරි කන්නාමේ ඔන්න එක වැඩ අවසන් වුණාම පන්දසි ත්විච්චොන් එක අවසන් නිසිපිට අස්කරණය කරලා ත්විච්චොන් නිරල් හගෝ නිසිපිට අස්කරණය කරලා ත්වේගන් හේයා හම්දට අවසන් කළ යුතු වෙනවා. ආච්චේද කියන්නම් චුල්ගන් සිගාන් පොද වැඩ කරන වෙලාවට වඩා ඉල්චික් වේලාසනි පේසායේ තෝචක් කේසු ආයතනට ළඟා වෙලා චිගප් චුම්පි හානන් ගොසි වැඩ සූදානම් කරන එක චොත්තම් විදා හොඳයි. කන්නු සිගානන වැඩ කරන වෙලාවේ චගි චරි චිකිකෝ තමන්ගේ අවස්ථා පිළිපැදලා කානං හාම පුළුවන් නම් චප්තන් ඉනා කියන්නේ අනවශ්‍ය කතාව. කෙයින් චොගි දුර්කථන පෞද්ගලික කෙයින් චොගි කෙයින් චොගි චොන්හුවත් තෝන් පෞද්ගලික දුර්ක සංවාද හජි අන්දරෝ කම්ද කරන්න නැති ආකාරයට කරනවා. ඉරි කන්නාම වැඩ අවසන් වුණාම පන්දසි අනිවාර්යයෙන් ත්‍රිච්චොන අවසාන ඉසිපිලි අස්කරණය කරලා වැඩ අවසන් කළ යුතු වෙනවා. පළවෙනි එක කන්මුතේද වැඩ කරන ආකල්ප. එක හරි. ඒක වැඩ සම්පූර්ණගේ වැඩ ආකල්ප ගැන තමයි කියන්න උතන. දෙක චගප්නේ වැඩ අදහස. වැඩ අදහස නෙමෙයි. කන්මු පොක්චා කියන්නේ වැඩ ඇතුම කියලා කියනවා. චගප්තෝගු වැඩ උපකරණ. උත්තරේ 1. ඊට පස්සේ දැන්වීම. තාම් අන්නේ මුන් තේ මතන් කුසල් කෝරස්සිය. පහ දැන්වීම පත්‍රයක් පිළ ගැලපෙන එක තෝරන්න කියලා කියනවා. අපි දැන්වීමක් ගත්තම දැන්වීම ඇතුලේ තියෙන දේවල් ඉස්සලම කියවන්නේ නැහැ. උත්තර 4 බලලා ඉන්නවා ඉස්සලම. උත්තර 4 බලන්න. බලන්න. ඊ සාරම මේ පුද්ගලයා චුමරේ චුල්ගන් හජි අන්සෙන් සතිය අන්තේ වැඩ කරන්නේ නැහැ. එතකොට කාලයට යනවා. කාලයට ගිහිල්ලා බලනවා සන්දිදා ඉරිදාද වැඩ කරනවද කියලා. මෙතන බලන්න සන්දයිදා සෙනසුරාදා වෝල්තෝ ඒ කියන්නේ සන්දයිදා සෙනසුරාදා දක්වා වැඩ කරනවා. සතිය අන්තේ දවසක් වැඩ කරනවා. එතකොට ඒක වැරදි. එතකොට ඒක ගන්න බෑ. දෙවෙනි එක. ඊසාරවන් කොම්පියුටර් පන්මේ හාන ඉරල් හම්නිදා. ඒ කියන්නේ මේ පුද්ගලයා කොම්පියුටර් පන්මේ හදාගෙන විකුණනවා. විකුණුම් කරන වැඩ කරනවද? එතකොට බලනවා රැකියාව බලනවා. කොම්පියුටර් සුරිහානන් චොන්මුන්. ඒ කියන්නේ කොම්පියුටර් අලුත්තරයක් කරන තොරතුරු මෙතන තියෙන්නේ. අලුත්තරයක් කරන එක. ඒක වැරදිනේ. එතකොට විකුණුම් කරනවා නෙමෙයි. එතන ගන්නත් බෑ. ඒක වැරදි. ඊසාරම පොතොන් අහොප්සි කජි කන්නවා. ඒ කියන්නේ 9 දක්වා වැඩ කරනවා කියලා කියනවා. එතකොට බලනවා මේ වෙලා කීයක වැඩ කරනවා කියලා. මෙතන මේ 7 දක්වා එන්න ඕනේ. මේ 9 සිට 7 දක්වා මේ ඒක මේ ට්‍රාන්ස්ලේට් වෙලා කියන්නේ මේ ටයිප් වෙලා නැහැ. ඒක ගන්න බෑ. එතකොට ඒක වැරදි. මේ 9ට වැඩ පටන් ගන්නනේ. එතකොට කොහොමත් වැරදි ඒක. 9 දක්වා කියලා කියන්නේ මෙතන කියන්නේ. එතකොට ගන්න බෑ ඒක. ඊසාරමන් මේ පුද්ගලයා හංගු බිල්ඩින් ඒසෝ ඉරලම් මේ කොරියන් බිල්ඩින් එකේ වැඩ කරනවා. ඒතකොට චුසෝ ලිපෙලෙන් ගාඩ කියලා පොඩක් බලනවා වැඩ කරන තැන. සෝල් නගරයේ යොක්සන්දෝ වල 201 හංගු බිල්ඩින් දෙවෙනි මහලේ වැඩ කරනවා කියලා කියනවා. ඒක හරි. උත්තරේ 4.
18 වෙනි ප්‍රශ්නය. එම්සිගල් පෝග්වන් හල්තේ ආහාර ගබඩා කරන විටදී කොංගිගා තෙරකජ්ජ අන්දර වාතාශ්‍රය ඇතුළට යන්නේ නැති ආකාරයට තදත් හල්සු ඉන්න වැහිමට හැකියාවක් තියෙන ශගන් පිනිල් පොන්ජීම්ද කුඩා ඉටි කවරයක් වෙනවලු. ආහාර ගබඩා කරන විටදී වාතාශ්‍රය ඇතුළට යන්නේ නැති ආකාරයට වැහිමට හැකියාවක් තියෙන කුඩා පිනිල් පොන්ජි ඉටි කවරයක් වෙනවලු. ඒක කියනවා කුකින් හොයිල්. ඒ කියන්නේ ඇලුමිනියම් ෆොයිල් වලට කියන කුකින් හොයිල්. පිනිල් ලේප් කියන පොලිතින් ඔතනය. පිනිල් ලේප් පොලිතින් ඔතනය. චිපෝ බේක්. ඒ කියන්නේ සිපර් බෑග්. චිපෝ බේක්. කිචන් තවල්. ඒ කියන්නේ මේ කෑම උතන පේපර් ෂීට්. කිචන් තවල්. චිපෝ බේක් තමයි උත්තරේ. උත්තරේ 3. මේ කියන කුඩා ඉටි කවරයක් වෙනවා කියලා කියනවා. ආහාර ගබඩා කරන විටදී වාතාශ්‍රය ඇතුළේ යන්නේ නැති වීමට හැකියාව යන්නේ නැති වෙන්න මේ වැහිමට හැකියාව තියෙන කුඩා ඉටි කවරයක් වෙන්නේ. උත්තරේ 3. චිපෝ බේක්. 19 වෙනි ප්‍රශ්නය. ද්වේජි ඌරා සෝ හරකා තක් කියන කුකුලට කතන් සමාන. තොම්බුරේ කොංගංග ඒ කියන්නේ සතුන්ගේ සෞඛ්‍ය. තොල්පෝදා කියන්නේ රැක බලා ගන්න. තොල්පෝ හගිවිහෙ. තොල්පෝ ගිවිහෙ. රැක බලා ගැනීම උදෙසා. එහියක් හග්වීර ඒ කියන්නේ වෛද්‍ය උපාධිය. කජින් සාරමින් නිදා තියෙන පුද්ගලයෙක් වෙනවලු. ආයෙත් කියන්න. ඌරා හරකා කුකුලා කතන් සමාන. තොම්බුරේ කොංගංග තොල්පෝ හගිවිහෙ. ඒ කියන්නේ සතුන්ගේ සෞඛ්‍ය බලා ගැනීම උදෙසා. එහියක් හග්වීර කජින් සාරමින් නිදා වෛද්‍ය උපාධිය තියෙන පුද්ගලයෙක් වෙනවලු. පළවෙනි එක. යක්ෂා කියන ඖෂධ දෙකෙන් බෙහෙත් නිකුත් කරන පුද්ගලයා. කනෝසා කියන හෙදියට කනෝසා. ඊට පන්සා කියන මිනිසුරුතුමාට විනිශ්චයකාරයවරයා පන්සා. සුවේසා පසු වෛද්‍යවරයා. උත්තරේ 4. සුවේසා. 20 වෙනි ප්‍රශ්නේ. පංගනේ කාමර ඇතුළේ තොරක්කු අපිරිසිදු වගේම තක්කන් කිලිටිව්. කොංගිරල් නේපෝනේ කියන්නේ වාතාශ්‍රය පිටතට යවලා. ඇතුළේ අපිරිසිදු වගේම කිලිටිව් වාතාශ්‍රය පිටතට යවලා පක්කත් එකෙන් පිටත මල්ගන් කොංගිරල් කියන්නේ පැහැදිලි වාතාශ්‍රය පිරිසිදු පැහැදිලි වාතාශ්‍රය. තරෝගේ කියන්නේ ඇතුළට එන ලෙසට කොංගි පක්කුණන් කිගුයිම්ද වාතාශ්‍රය ඒ කියන්නේ මේ මාරු කරන උපකරණයක් වෙනවලු. කාමරයේ ඇතුලේ අපිරිසිදු වගේ කිලිටි වාතයේ වාතය පිටතට යවලා පිටත වාතය මේ වාතාල ඇතුළට එන ලෙසට කරන උපකරණයක් වෙනවා කියලා කියනවා. 1. සොන්පුන්ගි කියන්නේ සොන්පුන් කියන්නේ අපි පාවිච්චි කරන ෆෑන් එක. අපි පාවිච්චි කරන ෆෑන් තියෙන්නේ. ඊට චොන්සු කියන ෆිල්ටර් එක වතුර ෆිල්ටර් එක. කාසප්කි කාසප්කික තමයි අර ශීත කාලයේදී අතර උණුසුම් කිරීට භාවිත කරන හීටර් වගේක් තියෙනවා. එන්නේ ඒක තමයි කාසප්කි කියන්නේ. ඇතුළ උණුසුම් කරන්න ගන්න එක. ෆන්පුන්ගේ කියන්නේ එක්සොස් ෆෑන් එක. ඇතුළේ අපිරිසුදු වාතාශ්‍රය පිටතට යවලා පිටත පිරිසුදු වාතාශ්‍රය ඇතුළට ගන්න එක තමයි ෆන්පුන්. උත්තරේ 4.